බොහොම ස්තුතියි සල්පිටි මට ආරාධනා කළා මගේ මිත්‍රයා සම්පත් සල්පිටි කෝරාල. අද විශේෂිත කෙනෙක් අපේ වචන වලින් කියනවා VIP නෙමෙයි VVIP කෙනෙකුට අපි ආරාධනා කළා තියෙන්නේ. ඊට කලින් මේ වැඩේට මේ ප්‍රවේශයක් හැටියට මට නිතරම මතක් වෙන දෙයක් තමයි ලංකාවේ ගුවන් පතය ගුවන් තොටුපළ වරාය ඊළඟ මහා මාර්ග පද්ධතිය මේ ඊයේ පෙරේදා නුවර ගිහිල්ලා එන්න ගියා. මට හරි පුදුම හිතුණා කොළඹ නුවර පාරේ තත්ත්වය දැක්කහම. ප්‍රධාන පාරනේ කොළඹ කැන්ඩි කොළඹ. නිකන් දූපත් වගේ. වැඩ පටන් අරන් මග නවත්තලා. සමහර තැන්වල ආයේ වැඩ පටන් අරන්. දැන් මේ සිරිලක වාසය කරන අය වගේම පිටරටින් මෙහෙට එන අයත් ඇවිදගෙන යන්නේ හුඟක් වෙලාවට කොළඹ නුවර පාරේ. රියපදෝගෙන යන්නේ කොළඹ නුවර පාරේ. ඒගොල්ලන්ග එක්කන් එන්නේ කොළඹ නුවර පාරේ. හින්දා මේක අහන බලධාරීන්ගෙන් මම කියන්නේ මේ වෙලාවට වාහනවල හුඟක් අය අහනවනේ තීරණ තීන්දුව ගන්න අය. කොළඹ නුවර පාර මොන අරමුදලින් හරි. මුදල් ලැබතුමා මම හිතනවා මුදල් වෙන් කරන්න ඇති කියලා බජට් එකකින්. විමල් රත්නායක මහත්තයා පාර හදන්න ඒක ඔයාටත් හොඳයි ඔයා කුරුණෑගල කෙනෙක්නේ. ඊළඟට කඩවත මීරිගම කොටස අපි වංගු ගහනවා දැනට. ඒකත් හදාගත්තොත් ලංකාව මේ දියුණුවේ මාවතට බොහොම ලේසියෙන් අවතීර්ණ වෙනවා. ඒ නිසා මේ ඉදිකිරීම, ගොඩනැගීම්, නිර්මාණ ඇසුරේ රටක් නෙමේ රටවල් කිහිපයක් හදන්න දායක වෙච්ච දේශමාන්‍ය සෑම් සමරසිංහ මහත්තයට අද මං ආරාධනා කළේ. ඔබතුමා ඉතා ගෞරවයෙන් පිළිගන්නවා රටක් වෙනස් කළ සිංහලයා දේශමාන්‍ය සෑම් සමරසිංහ මහත්තයා. සුබ උදෑසනක්. සුබ උදෑසනක් ඔබතුමාට. ඒ වගේම සුබ උපන්දිනයක් වේවා. බොහොම ස්තුතියි. එතකොට ඔබටත් එසේ වේවා කියලා කියන්න බෑ. හේතුව මගේ උපන්දිනය අද නෙමෙයි. අපි පටන් ගමු සාර ප්‍රභාගිර. ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබුමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර ඉතින් මට දෙනවා ගොඩක් කතා කරන්න. පළවෙනිම දේ තමයි අපි ආපුවාම කතා කරනවානේ ඕනේ කෙනෙකුගෙන් වාසේ දේශේ. ගම හැදුණු පළාත කොයි පළාත කෙනෙක්ද කියන එක අපි අහනවානේ. ඔව් ඔබතුමා කොහෙද? මම මගේ ගම මාකඳුර. ඔව් මම උපන්නේ මාතරදී. මාතර උපන්නා පාසල ඉස්සෙල්ලාම ගිය ඉස්කෝලේ එහෙම ඉස්කෝලේ ගියේ කඹුරුපිටිය අකුරුවර රතන ජෝති විද්‍යාලය. ඊට පස්සේ එතනින් මාතර රාහුල විද්‍යාලයට ගියා. එතනින් කොළඹ නාලන්දා විද්‍යාලයට. හරි. පවුල කී දෙනෙක්ද? අපේ පවුලේ 4 දෙනයි. හරි. දැන් ජීවත්ව ඉන්න පිරිස කවුද? 3 දෙනයි ජීවත් වෙලා ඉන්නේ. මමයි තව සහෝදරයෙක්ගේ සහෝදරියගේ 3 දෙනා ජීවත් වෙලා ඉන්නේ. හරි. දැන් මාතර ඉඳන් රාහුලයට එනවනේ. රාහුලෙනුත් එනවද කොළඹට? රාහුලෙන් නාලන්දයට එනවා. නාලන්ද විද්‍යාලයට එනවා. එතකොට කොහොමද මේ ගණිත විෂයට භෞතික විද්‍යාවට හිත ඇදිලා ගියේ? මට පොඩි පන්තියේ ඉඳලම මගේ හැකියාවක් තිබුණා මේ ගණන් වැඩි කරන්න මේ මොනවත් මේ ආධාරකයක් නැතුව හිතින් වැඩි කරන්න. ඒ කියන්නේ හිතේ චක්‍රය තියෙනවා. හිතේ චක්‍රය තිබුණා. ඒකෙන් තමයි මගේ දිනුවට මූලික හේතුවක් වුණේ. හරි. හුඟක් අය මේ ගණිත විෂයට අකමැති. ඔව්. අපේ දුවලා හැම හරි අමාරුයි මේ ගණිතයට යොමු කරන්න. ඒගොල්ලෝ ආස නැහැ. නමුත් ගණිතයේ භෞතික විද්‍යාව කියන්නේ හරි මේ රසවත් විෂයක් නේද? ඔව්, ඊටම රසවත් විෂයක්. ඉතින් ඔබතුමා නාලන්දයට ඇවිල්ලා ගත කරපු කාලේ ගැන පොඩ්ඩක් කතා කරුත්. ඔව්, නාලන්දයට ඇවිල්ලා මේ මම රාහුලෙන් නාලන්දයට ඇවිල්ලා නාලන්දේ පන්තියේත් පළවෙනියා වුණා විද්‍යාලය වෙනවා
හොඳම ශිෂ්‍යයට හම් වෙන රන් පදක්වත් මට හම්බුණා 66. හරි හරි. දැන් ඔහොම ඉගෙනගෙන එනකොට නිකන් ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් එහෙම හම්බුනේ නැද්ද? ඔව් මම ෆුල්බ්‍රයිට් ශිෂ්‍යත්වයක් හම් වෙන්න මට අවස්ථාව තිබුණා. ඒකට විභාගයක් තියෙනවනේ. ඒකේ මට මේ 100ක් ලකුණු හම්බුණා. ලකුණු හම්බුණා. මම ගියා නම් ඉන්ටර්විව් එක මට හම් වෙනවා ෆුල්බ්‍රයිට්. මම ඒ වෙලාවේ තීරණය කළේ තිබුණා රටින් යන්න. රටින් යන්න. ඇයි ඒ රටින් ගියේ? රටින් ගියේ මේ කරන්න හදපු දේවල් කරන්න හුඟක් මේ වෙනස් කරන්න අමාරුයි. මම නිතරම හැදුවේ තියෙන තැන හුඟක් ඉදිරියට ගෙනියන්න. ඒක කළා ගන්න. මම අනුකූල කරලා ගන්න. මේ හරි අමාරුයි කියන්නේ. හැම රටේ මේ අමාරුව තියෙනවා. ලංකාවේ ඊටත් වඩා අමාරුයි. දැන් ලංකා විශ්වවිද්‍යාලයක ඉගෙන ගත්තද? ඔව් පේරාදෙන විශ්වවිද්‍යාලයේ. පේරාදෙන විශ්වවිද්‍යාලයේ ඒ කාලය ටිකක් මතක් කරන්න අවුරුදු කීයක්ද මොනවද කරේ මොකද්ද අයිති කරගත්ත උපාධිය? 66 ඉඳලා 70 වෙනකන් ඉංජිනේරු වංශයේ හිටියේ. ඊළඟට ගෞරව උපාධියක් ලැබුණා. 70 ඉඳලා 71 දක්වා මේ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ හිටියා. ඒ කියන්නේ ඉගෙනුවා විශ්වවිද්‍යාලයේ කතිකාචාර්යවරයෙක් හැටියට? ඒ අපිට කියන්නේ ඒකයි ඉන්ස්ට්‍රක්ටර් කියලා. ඊට පස්සේ තමයි කතිකාචාර්ය වෙන්නේ. හරි. එතකොට පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සම්පූර්ණ කළෙත් ඉංජිනේරු විද්‍යාව. ඉංජිනේරු විද්‍යාවේ තියෙනවානේ සෑම් සමරසිංහ මහත්තයා එක පැති. ඔව් මම කරේ සිවිල් ඉංජිනේරු හැටියට. හරි. දැන් විශ්වවිද්‍යාල ජීවිතය ඉවර කරනවා. අන්න ඊට පස්සේ ලංකාවේ කොහරි වැඩ කරනවා. ඔව් ඉස්සෙල්ලම අපේ විශ්වවිද්‍යාල ජීවිතය ඉවර වුණ හැටිය ලංකාවේ හැදුවා සිලෝන් ඉංජිනේරින් සර්විස් කියලා එකක්. සිලෝන් ඉංජිනේරින් සර්විස් මට මතකයි ඒ නම ටික. ඔව් ඒකේ මේ පළවෙනි කණ්ඩායමට අපි තමයි එකතු වුණේ. හරි. දැන් මේ තියෙන රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඒ වගේ සිලෝන් ඉංජිනේරින් සර්විස්. ඒකේ අය ඕනම දෙපාර්තමේන්තුවකට යන්න පුළුවන්. එහෙම වැඩ කරගෙන යන ගමන් ඇයි රට ගියේ කියන ප්‍රශ්නේ මම නැවත වරක් අහනවා. කොයි රටටද ඉස්සෙල්ලා ගියේ? මොකක් බහර ගන්නද ගියේ? රට ගියේ මේව ලංකාවේ වගේ මට අවශ්‍ය වුණා නොඑක් දේවල් ලංකාවේ ඉන්ට්‍රොඩියුස් කරන්න බැරි වුණා. හරි. ඒක නිසා මම ගියා මැලේසියාවට. මැලේසියාවේ එංගලන්තේ බිනී ඇන් පාර්ට්නර්ස් කියන සමාගමට එකතු වෙලා. ඒ අවුරුදු 2ක් හිටියා මැලේසියාවේ. හුඟක් අය කියනවා මැලේසියාව බොහොම නොදියුණු තත්ත්වකේ කාලේ තිබුණේ මේ වැලි තමයි තියෙන්නේ රටේ කියලා. එහෙම කියනවා. වතුර නම් තියෙනවා මැලේසියාවෙන් වතුර සිංගප්පූරුවටත් දෙනවනේ. ඒ කාලේ මැලේසියාව කොහොම රටක්ද? මේ බොහොම මේ බෑක්වර්ඩ් කියන්නේ ලංකාව අපි හුඟක් ඉදිරියෙන් හිටියේ. ලංකාවේ කාලේ හුඟක් ඉස්සරහා. හුඟක් ඉදිරියෙන්. කියන්නේ ඒ කාලේ මේ කම්පියුටර් එකක් දැකලත් නැහැ. ලංකාවේ කම්පියුටර් එකක් ගෙනාවේ 68. මේ කියන්නේ අපි අවුරුදු 7ක් පාවිච්චි කළා කම්පියුටර් එක. අපි ඉස්සරහා හිටියා. අපි තාම ඉස්සරහින් හිටියේ. ඉංජිනේරු විද්‍යාවෙන් හැම අංශෙම අපි ඉදිරියෙන් හිටියේ විශ්වවිද්‍යාල වලින්. මැලේසියාවේදී සෑම් සමරසිංහ මහත්තයා මොනවද බහර වුණේ මොනවද කළේ රටේ? මට ඉස්සෙල්ලම බාහිර දුන්නේ ජල යෝජනා ක්‍රමයක් කුවලම්පුවට වතුර ගෙනියන්න. බැම්මක් බැඳලා තව ඒ ආශ්‍රිත අනිත් දේවල් සම්පූර්ණ කරන්න. ඊට වඩා දෙයක් මම කරා ඒ කාලේ හැමදේම අමාරුයි කියලා එංගලන්තයට අරිනවා. බ්‍රිටිෂ් කම්පැනි වල උදව් ගන්නවා. මම කිව්වා එහෙම බෑ. අපි මෙහෙ කරන්න පටන් ගනිමු කියලා. මොකද ඩිසයින් එකක් කරොත් 75ක් හම් වෙන්නේ මේ ඩිසයින් කරන කම්පැනියට. 125යි හම් වෙන්නේ චෙක් කරන්න අයට. හරි. දැන් ඒ කාලේ 100ම ගියේ එහාට. හරි. මම කිව්වා එමනේ අපි මෙහෙ කරමු. 75 අපි ගනිමු. අපි වැරද්දක් තියෙනවා නම් එංගලන්තයට කියන්න කියලා. ඒ ඉස්සෙල්ලම ඩිසයින් එක කරේ මම මේ මැලේසියාවේ. හරි. මැලේසියාව ඔබ දැක්කද ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනවා. දියුණුවේ අඩිතාරමට වැඩිලා ඉස්සරහට එනවා. ඔව් සීක්‍රෙන් දියුණුනා. මැලේසියාව සිංගප්පූරු තරඟට දියුණුනා. හරි. ඒ විදිහට තමයි උඩට ආවේ. අද අපි ගීත දෙක තුනකුත් තෝරගන්නවානේ. දැන් ඔබ තෝරගෙන තියෙනවා සෑම් සමරසිංහ මහත්තයා සසර වසන තුරු ගීතය. මේ ගීතේ හුඟක් ප්‍රිය කරන්නේ ඇයි? ඒක මේ අපි හුඟක් ලංකාවේ බොහෝ දෙනෙක් ආපහු කැමති මේ රටට එන්න. ඒක තමයි මේ ගීතේ. මොන ප්‍රශ්න තිබුණත් නේද? මොන ප්‍රශ්න තිබුණත්. හොඳයි. අපි අහමු අමරදේවතුමාගේ ගීතය.
සසර වසරතුරු නිවන් දකිනතුරු සසර වසරතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළරන් දෙරේ යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා රත්නමාලි සැකිරණයි මහබෝ සෙවණයි තිසාවවයි සීගිරියයි මගේ උරුමයයි රත්නමාලි සැකිරණයි මහබෝ සෙවණයි තිසාවවයි සීගිරියයි මගේ උරුමයයි සසර වසනතුරු නිවන් දකිනතුරු සසර වසනතුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළරන් දෙරණි යලි උපදින්නට හේතු වාසනා වේවා හේතු වාසනා ඩෝල්ටන් අල්විස් ලියූ ගීතය අමරදේවතුමන් ගායනා කළේ 8:20 වෙලාව සාර ප්‍රභාගිර. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ගන්නයි විකුණන්නයි හොඳම තැන X.lk. අපි BCC පුවත් සේවය. වසරේ හොඳම ගෘහණිය ඔබ නේද? රසට කෑම හදන්න නම් BCC පොතේම තමයි. BCC පරම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ. 100% දේශීය පොතේ නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC. සෙවනතුන් අරණකට පෙම් පඳින සහෘද චාරිකාව ශතකස්වර ජන දිවි මඟ සරු කරනා දැනගත යුතු තේබූමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර අද සාර ප්‍රභාගිරෙන් කතා කරන්නේ රටක් දියුණු වෙන හැටි. ඒ දියුණුව දැක්ක කෙනෙක්. ඒ දියුණුවට අත තිබ්බ කෙනෙක්. ඒ තමයි රටක් වෙනස් කළ සිංහලයා කියලා හඳුන්වන දේශමාන්‍ය සෑම් සමරසිංහ මහත්තයා. මේ පොත ලියලා තියෙන සෝමසිරි කස්තුරිආරච්චි අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී. සමරසිංහ මහත්තයා දැන් ලංකාවේ ගම්පහට ඔබ බොහොම ඇලුම් කරන කෙනෙක්. ගම්පහ. ඔව්. ගම්පහ කොච්චර කාලයක් වැඩ කරාද? අවුරුදු 2යි. මගේ රාජ්‍ය සේවයේ පළවෙනි පත්වීම හම්බුනේ ගම්පහ අතිරේක විධායක ඉංජිනේරු විදියට. මට අවුරුදු 2ක් ගම්පහ හිටියා. ඒ කාලේ කවුද ඔය පරිපාලනයට එහෙම සම්බන්ධව හිටපු අය? අපිට පරිපාලනයට සම්බන්ධ වුණා ඒටි බස්නායක මන්ත්‍රීතුමා, හරි, මයිකල් සිරිවර්ධන ඇමතිතුමා, සිරිමාව බණ්ඩාරනායක මැතිණිය. ඒගොල්ලොත් එක්ක වැඩ කරා. වැඩ කරා කියන්නේ අය අපේ වැඩවලට කිසිම බාධාවක් නැහැ. අපිට කියලා තිබුණේ
අපි තමයි සම්පූර්ණ තීරණ ගන්නේ. කිසිම විදියක අපිට බලපෑම් කරේ නැහැ. මොනම බලපෑමක් කරේ නැහැ. වැඩ කරගෙන යන්න. වැඩ කරගෙන යන්න. මොනවද ඒකෙන් ගම්පහට අත්වෙච්ච ප්‍රගතිය? අපි විශාල කියන්නේ අපේ ලංකාවේ 100ක් විතර තිබුණ ඩිවිෂන් ලංකාවේ හොඳම ඩිවිෂන් එක උනේ අපි. ලංකාවේ නම්බර 1. ඒක නිසා මට හම්බුණා කොළඹ අතිරේක විධායක ඉංජිනේරු විදියට යන්නේ. මේ මගේ දක්ෂකම නිසා. කොළඹට ආවා. කොළඹට ආවා. ඒ ගම්පහ අපි ඒ කාලේ වැඩ විශාල සංඛ්‍යාවක් කරා. විශාල වාරි මාර්ග, මහා මාර්ග ගොඩක් දේවල් කරා. දැන් ඔබතුමා මැලේසියාව වැඩ කරපු කාලේ කියවනේ මේ රටක් දියුණු කරන්න හොඳ දෙයක් මේ වැඩසටහන අහන අයට හුඟක් දේවල් සෑම් සමරසිංහ මහත්තයගෙන් ගන්න පුළුවන්. දැන් මැලේසියාව වැඩ කරනවා. ඊට පස්සේ කොහාටද යන්නේ? මැලේසියාවේ මම වැඩිවිදුර අධ්‍යාපනයට යන්නේ ඉම්පීරියල් කොලෙජ් එක. ඉම්පීරියල් කොලෙජ් එකේ මොනවද ඉගෙන ගන්නෙ? ඒත් ඉංජිනේරු සිවිල් ඉංජිනේරු විද්‍යාව. තව ඉගෙන ගන්නවා. හරි. ඊට පස්සේ මට ඒ අවස්ථාවේදී විශ්වවිද්‍යාලයේ මට ශිෂ්‍යත්වය දීලා කිව්වා ආචාර්ය උපාධියට නතර වෙන්න කියලා. නමුත් මම එහෙම මේ ලැබ් එකක් ඇතුලේ රිසර්ච් කරන පුද්ගලයෙක් නෙමෙයි. මම පිට සාමාන්‍යයෙන් සමාජයත් එක්ක නිතරම ජීවත් වෙන කෙනෙක්. ප්‍රැක්ටිකලි. ඒ කියන්නේ ප්‍රායෝගිකව වැඩ කරනවා. දේශන කර ඉන්න බෑ. හරි. ඉතින් මම එතනින් අස්වෙලා ඉතින් මම ඊළඟට ඉරානයට ගියා. ඉරානය? ඒවා පර්සියාව. ඉරානේ ෂාගේ අන්තිම අවුරුද්ද මම හිටියේ. ෂාත් රටෙන් පිට වුණේ අපිත් එක්ක. ෂා රජුරු. ටිකක් දරුණු කෙනෙක්ද? එහෙමද? අති දරුණු කෙනෙක්. අර හිට්ලර් වගේ කෙනෙක්. මහා මිනිමරර වෙන මිනිස්සෙක්. ඉරානයේ කොහොමද ඒ තත්ත්වය තිබුණේ? දියුණුව එහෙම. දියුණුව කියන්නේ දියුණුව ඉරානයේ කොහොමද මිනිස්සු හරි දක්ෂයි. දියුණුවක් කියන්නේ උගක් අයට දියුණුවෙන අවස්ථාව තිබුණේ නැහැ ඒ වෙලාවේ. හරි. ඒ කියන්නේ මිනිස්සු බයෙන් ජීවත් වුණේ. හරි. විතරක් බයෙන් ජීවත් වුණේ. හැම පොලිසියෙම තිබුණේ ටෝචර් චේම්බර් එකක්. කියන්නේ පොඩ්ඩක් දරුණු පාලකයෙක්. දරුණු පාලනේ තිබුණේ. ටෙහෙරාන් වල නේද? ටෙහෙරාන් වල. ඉතින් කියන්න විස්තරයක් ඉරානයේ කරපු දේවල්. ඉරානයේ මම කරපු ලොකුම දේ තමයි ඒ කාලේ ෂාගේ අන්තිම කාලේ කම්පියුටර් සොෆ්ට්වෙයාර් ඉරට ඉන්ට්‍රොඩියුස් කරා. ඒ වෙලාවේ මම හොයාගත්තා මේ ඒකේ වරදක්. ඒ කියන්නේ ඒ වගේ දේට කරා නම් ඒ රටේ ගොඩනැගිලි පාලම් කඩාගෙන වැටෙනවා. මොකද ඒ රටේ හැමදාම භූමිකම්ප තියෙනවා. හැමදාම තියෙනවා. එක සමහර දවස්වල ලොකුයි, සමහර දවස්වල පොඩි. නමුත් අරක පාවිච්චි කරා නම් මුළු රටම විනාශයි. මම මේක පේනට පැහැදිලි කරලා දුන්නා. මේක පාවිච්චි කරන්න බෑ කියලා. ඒකෙන් රටෙන් එක විඩ්‍රෝ කරා. දැන් සාම් සමරසිංහ මහත්තයා මෙහෙම දක්ෂයෙක් ප්‍රායෝගික මිනිසෙක් ප්‍රොජෙක්ට් එකක් බාරගත්තාම හරියට කරන්න පුළුවන් කෙනෙක් කියලා අපිට පේනවනේ දැනෙනවනේ. ලංකාවේ මිනිස්සු වැඩ ගත්තේ නැද්ද ඔබතුමාගෙන්? මේ ලංකාවේ හිටියනේ පාලකයෝ. ලංකාවේ කියන්නේ මම ලංකාවෙන් යන කාලේ නම් එච්චරම වරදක් තිබුණේ නැහැ. සාමාන්‍ය වැඩ ගත්තා. නමුත් මම ගියේ කියන්නේ මම ටිකක් අධිවේගයෙන් යන කෙනෙක්. අනික ඒ වේගي මේකට නිකන් අතක ගා ඉන්න බෑ වැඩ කරලා දාන්න. ඒ කියන්නේ තීරණ තීන්දුව ගැනීමේ යාන්ත්‍රණයක් එක්ක ක්ෂණික ක්වික් ඩිසිෂන් එකක ඉන්න ඕනේ. එහෙම තත්ත්වයක් ලංකාවේ තිබුණේ නැහැ. එහෙම තත්ත්වයක් තිබුණ එකම රට මම දැක්කේ සිංගප්පූරුව. හරි. මට ඕනේ සිංගප්පූරුවට යන්න. ඔන්න ඔතෙන්ට තමයි මට දැන් එන්න උනේ. ඔබ ගැන කියනකොට ඔක්කොම කියන දෙයක් තමයි සිංගප්පූරුවේ මහ විප්ලවයක් කරපු ලාංකිකයෙක් කියලා. ගියේ කවද්ද සිංගප්පූරුවට? කාල පරිච්ඡේදය මතකද? 79 ගියේ. 79 ගිහිල්ලා මම මේ පුද්ගලික සමාගමකට එකතු වුණා. හරි. එතකොට 80 රජයට ඕන වුණා මේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වගේ එකක් හදන්න. එතකොට ලී කුවාන් යුතුමාද හිටියේ? ලී කුවාන් යු තමයි අගමැති හිටියේ. හරි. කොහොමද සිංගප්පූරුව ඒ කාලේ? දැන් නම් ඉතින් අපි සිංගප්පූරුව දිහා බල සුසුම් හෙලනවානේ. ඒ කාලෙත් ලංකාව සිංගප්පූරුවට වඩා ඉදිරියෙන් හිටියේ. ඔන්න ඕකනේ වැඩේ. ඉතින් අපිට මොකද උනේ කියලා. ලංකාවේ විශ්වවිද්‍යාලයේ ඊට වඩා හොඳයි ඒ කාලේ. බස් සේවය ඊට වඩා හොඳයි. ඔය ගොඩාක් පරිගණක අතින් ඉතාම හොඳයි. අධ්‍යාපනය හොඳයි. වෛද්‍යවරු හොඳයි, සෞඛ්‍ය හොඳයි. ඔක්කොම හොඳයි. ඉතින් අපේ සම්පතුත් තියෙනවානේ. සිංගප්පූරුව කියන්නේ වැලි විතරයි කියලා කියනවානේ. මම ගිහිල්ලා තියෙනවා, මම හුඟක් වැඩ කටයුතු කරලා තියෙනවා. නෑ වැලිත් නෑ. වැලිත් පිටරටින්. වැලිත් නෑ. ඒ තියෙන්නේ මේ වාතය විතරයි, ඔක්සිජන් විතරයි. ඉතින් සිංගප්පූරුවේ මුළු ප්‍රමාණය ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ වගේ ප්‍රමාණයක් නෑ. කොළඹ වගේ 20 ගුණයක්. 20 ගුණයක්. කොළඹ වගේ 20 ගුණයක්.
කොළඹ වගේ විසිකුණා. හොඳයි ඔබතුමා මොනවද කරේ සිංගප්පූරුවේ ඉඳන්? ඒක ඉතින් මහදික කතාවක් මම අපි පොඩ්ඩක් කෙටි කරලා යන්න අවස්ථාවක් කියමු. මට තිබුණා කර්මාන්ත ශාලා හදන්න තිබුණා. වේ හවුසස් හදන්න තිබුණා. ඊළඟට එයාපෝට් එකට මේ ගොඩ කරන්න මූද ගොඩ කරන්න තිබුණා. ඔය කියන්නේ චැන්ගි එයාපෝට් එක? චැන්ගි එයාපෝට් එකට අපි තමයි මූද ගොඩ කරේ. ඒ කිට්ටෝම නේද සීපෝට් එකත් එහා පැත්තේ චැන්ගි කිව්වහම ඊටම ළඟයි. ඔය අහස උසට හැදුණු ගොඩනැගිලි? ඔව් ඉතින් ඒ ඉස්සෙල්ලම උස ගොඩනැගිල්ලක් නවීන තාක්ෂණයෙන් හැදුවේ මමයි. ආයන්නේ. තට්ටු 42 ගොඩනැගිල්ලක් හැදුවා වරායට. හරි. ඒක සම්පූර්ණ නවීන තාක්ෂණේ පරිගණක පාවිච්චි කළා. මීට ඉස්සර ඒ රටේ දැනගෙන හිටියේ නෑ ඒව පාවිච්චි කරන්න හැටි. හරි. ඊළඟට මම තමයි ඒ පරිගණකයේ මාර්ගයෙන් මේ ඩ්‍රෝයින් කරන්න හැටි CAD මම ඉන්ට්‍රොඩියුස් කරේ සිංගප්පූරුවට. හරි. ඒ නවීන තාක්ෂණ ගොඩාක් මම සිංගප්පූරුවට ඉන්ට්‍රොඩියුස් කරා. දැන් සෑම් සමරසිංහ මහත්තයා මෙහෙම දෙයක් තියෙනවනේ. ලාංකිකයෙක් ගිහිල්ලා ඕවා පෙන්නනකොට කැනඩාව, ඇමරිකාව, බ්‍රිටිෂ් ඔයගේ මහා ඉංජිනේරුම ශිල්පීන් උඩට ගිය රටවල් තියෙනවනේ. ඒ කම්පැනි වලින් එහෙම නිකම් බලපෑමක් ආවේ නැද්ද? ඔබ ඒවෙන් අයින් කළා ඒගොල්ලන්ට වැඩ ටික ගන්න. එහෙම බලපෑමල් තිබුණා. තිබුණාට වැඩක් වුණේ නෑ. ඒ රට නිතරම තමන්ගේ රටේ අයට මුල් තැන දුන්නා ඒකයි. හරි. ඒ රටේ නිතරම බැලුවේ තමන්ගේ මුල් තැන දෙන්න. දැන් කොහොමද පාලකයොත් එක්ක තිබිච්ච සම්බන්ධය? ඒගොල්ලෝ මේ ගන්න තීරණවලට අනුමැතිය දුන්නද? එහෙමයි. ඒක සම්පූර්ණ බලය දීලා තිබුණේ අපි අතේ. අපි මේ අගමැතිත් එක්ක ගිහිලා කතා කරන්නේ ඇමතිවරුත් ගිහින් කිසිම දැන පාළුවම කන්න ඒව ඕනේ. ඒ නෑ. කිසිම සම්බන්ධයක් නෑ. හම්බෙන්නවත් බෑ කොට මොනත් නෑනේ. නෑ හම්බෙන්නේ නෑ. අපි හම්බෙන්නේ අපි තමයි තනි තීරණය ගන්නෙ. ඔව්. නමුත් අපි තීරණ වැරදි නම් අපි එතනින් අස් කරනවා. දැන් මේ වැඩක් කරනකොට නිරීක්ෂණ චාරිකාවලට එනවා, මුල්ගල් තියන්න එනවා. ඒ මොනවත් නෑ. ඒ හුඟක් කියවට මුල්ගල තිබේ මම. වැඩේ කරුණා. නමුත් මගේ නමත් එතන නෑ. ඒ ඕනේ නෑ. නම ගහන්න දෙන්නේ. ඒක තමයි මේ තමයි අර පොඩි පාරක් ඇදුවොත් ඒකේ 5 දිනක විතර ෆොටෝ දාලා පොට් එකක් ගහනවා. අනිත් ඒ හුඟක් කියව විවෘත කරේත් මම. නමුත් ලොකුම දෙයක් නම් අපි ඇමති කෙනෙකුට එන්න කියනවා. හරි ඒක හරි. කියන්නේ දැන් අර 42 බිල්ඩින් එක විවෘත කරන්න. එක මේ අගමැති ලීසියොන් ලොම් ඒ කාලේ ඇමති එයාට ආරාධනා කරා. ඒ වගේම මේ අර මම හැදුවා හාල් අවුරුදු 2ක් තියාගන්න ක්‍රමයක්. ඒක විවෘත කරන්නත් ලීසියොන් ලොම් අගමැතිතුමාට ආරාධනා කරා. අනිත් ඒවා ඉතින් අපි විවෘත කරගන්නවා. අද ගුවන් තොටුපොළ එහෙම මාර කාර්යබහුල ගුවන් තොටුපොළක් නේ. ඒ කාලේ පොඩි එයාපෝට් එකක් තියෙන්නේ. කටුනායක ඊට වඩා හොඳයි ඒ කාලේ. හොඳයි. ඉතින් බලන්නකො ඉතින් මේ දියුණුව මං කියන්නේ සිංගප්පූරුව අපිට ආදේශ කරගන්න කියලා. මෙච්චර මානව සම්පතක් ඉඳලා දක්ෂෝ ඉඳලා. සබා දහමින් හැමදේම ලැබිලා. මොනවද අපිට නැත්තේ? අපිට අපේ රට ගෙනියන්න බැරුණා. මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත්. සිංගප්පූරුවේ දැන් ඔය විශාල ඉදිකිරීම් වගේ දේවල් වලදී මේ සම්තින් නැත්තම් පගාව අතයට ගන්න මුදල් කොමිස් කොටින්ම කොමිස් ගන්න අය හිටියා. ඒක කතා කරන්නවත් බෑ. එහෙමයි ඉන්න දැන් මගේ ළඟ දෙන්නෙක් ඉඳලා වුණා. පොඩි ගානක් අවුරුද්ද ආණ්ඩුව කොහොම හරි ඒක දැනගන්නවා. ඒක අල්ල ගන්නවා. අනිත් එක බාල බඩු දාලා වැඩ කරන්න බෑ. අනිත් එක අපිට විශාල බලයක් අපි මිලියන් ගණන් සල්ලි අපි පාස් කරන්නේ. කාගෙන්වත් අප්‍රූවල් නැහැ. අපි මම අප්‍රූව් කරගන්නේ. ඒ බලතල අපිට දීලා තිබුණා. මිලියන් 50ක් 60ක් වුණත් අපිම අප්‍රූව් කරන්නේ. කවුරුත් අහන්නේ මේ මොකටද අප්‍රූව් කරේ? ඒ ප්‍රශ්න නැහැ. නමුත් අපි වැරද්දක් කරොත් ඉවරයි. ඔබ සෑහෙන කොටසක් වැඩ කරා සිංගප්පූරුවට. කොච්චර අවුරුදු ගානක් විතර හිටියද? අවුරුදු 13ක්. 13ක් සිංගප්පූරුවේ. ගොඩාක් ඇති ඉදි කරපු දේවල් සැලසුම් කරපු. අපෝ ගොඩක් තියෙනවා. හරි. සිංගප්පූරුව ගැන කතා කරපු හින්දා මට මේ ගීතය මට තෝරගන්න හිතුණා. මේ රොඩ්නි වර්ණකුල සමග හර්ෂ බුලත් සිංහල.
දේ මෙ පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු පාර දෙපැත්තේ සොඳුරු සල් පිල්වල දෙව්ලොව නැති සැප විකුණන්නේ නුවරු රිසි රිසි දේගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිතලා තැවෙන්නේ සෝභාව දේ මෙ පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු චේතු කාරලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා සාටක දුහුල ඉරන්නාරි ලතා මල් පූදින්නා චේතු කාරලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා සාටක දුහුල ඉරන්නාරි ලතා මල් පූදින්නා දැසින් අමතන බස් වැසුණු දොරක් විවර කරන්නේ එලිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ සෝභාව දේ මෙ පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු සැන කෙලි පුරා හඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා සැන කෙලි පුරා හඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා සත හට සෙත සලසා අතකින් මදු විත පුරවන්නේ සෞදිය පුරන ලඳක් රකුසුනෙතක් පාලු කපන්නේ සෝභාව දේ මෙ පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු සෝභාව දේ මෙ පුරසිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු සෝභාව ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ගන්නයි විකුණන්නයි හොඳම තැන Ads.lk. මම ජාත්‍යන්තරයේ දිනු සුපිරියෝගි ටූත්පේස්ට් එක එන්ජොයි කරන ගමන් හිටියේ. ජාත්‍යන්තර දිනු? අවුරුදු 600ක් පැරණි ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරියෝගි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත. ඔයාගේ දත් නම් ගොඩ ලොකින්. then what me? වෙලාව 8:35. දිවි මඟ සරු කරනා දැනගත යුතු පේබෝමා නැන පහන් පුබුදුවනා සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර සාර ප්‍රභාගිර මේ උගතගෙන් වියතගෙන් ප්‍රඥාගෙන් ප්‍රායෝගික ඉංජිනේරුවගෙන් නිර්මාණකරුවගෙන් තාම ලංකාවට වැඩ ගන්න පුළුවන්. මන් දන්නේ ඇයි මේ වගේ මේ ප්‍රායෝගිකව රටක් වෙනස් කළ මිනිස්සුන්ගෙන් වැඩ ගන්න නැති කියලා. දැන් ඉස්සර මට මතකයි වියත්මග කියලා එකක් තිබුණා ඒක අන්තිමට කියත්මග වෙලාම ගියා. එළිය කියලා එකක් තිබුණා ඒක අඳුර බවට පත් වෙලාම ගියා. මොකද මිනිස්සු ටිකක් එකතු වුණා මොකක් හරි සංවිධානයක් ගොඩනගා ගත්තා ඇමතියෙක් අල්ල ගන්නවා ඒක පස්සේ යනවා කොන්ත්‍රාත් ටික ගන්නවා තනතුරු ටික ගන්නවා ඕකයි උනේ ඔබතුමා එහෙම නැහැ මම ඔබතුමා ගෙදෙට්ටත් ආවා සබාදහමට එකඟ වෙච්ච බොහොම ඡාම් සරල ජීවිතයක් දැහැමි ජීවිතයක් ගත කරන කෙනෙක් කම්පැනි එහෙම නැහැ නේද ලංකාවේ නෑ ඔය වැඩ ටික කරා නම් සිංගප්පූරු එහෙමම තියෙයි ඔබතුමා සිංගප්පූරුව වගේ තැනක් එහෙම තමයි වෙන්නේ එහෙම නෙවෙන්නේ අර අපේ කාගම හාමුදුරුවෝ කියලා තිබුණ මරු කතාවක් දැන් ඉන්න කියන්නේ මම මේ ආණ්ඩුවට සම්බන්ධව කියන්නේ නැහැ මේ ආණ්ඩුවේ වැඩපිළිවෙල විනිවිද භාවයෙන් කරගෙන යනවා නාස්තිය මන් දකින්නේ නැහැ දූෂණය මන් දකින්නේ නැහැ
නමුත් අර පහුගිය ටිකේ හිටපු අය හිටියා නම් ඒ කෙනෙකුට කලාවැව හදන්න දුන්නා නම් ඒක කලාවැවක් හදා ගන්නවා. කලාවැව නිකන් පොඩි ස්විමින් pool එකක් වගේ තියෙනවා. එහෙමද වෙන්නේ? හරි. සෑම් සමරසිංහ මහත්තයා ඊට පස්සේ සිංගප්පූරේ අවුරුදු 13ක් වැඩ කරනවා. වැඩ කළා මොකද වෙන්නේ ඊට පස්සේ? ඒ කියන්නේ වැඩ කරලා ඉවරලා සිංගප්පූරෙන් තව කොහාට හරි යනවද? එතනින් මැලේසියාවටයි ගියේ. ඇයි එහෙම ගියේ? එහෙම ගියේ මේ පුද්ගලික හේතුන් තිබුණාමට යන්න. ඔව්. අනිත් එක ඉතින් අවුරුදු 13ක් සම්පූර්ණ කරානේ. ඔව් ඔව්. මැලේසියාවට ගිහිල්ලා නැවත වැඩ කරාද? ඔව් නැවත වැඩ කරා. ඒ මොන කම්පැනි එකේද නැත්නම් අඬු යටද? මගේම කම්පැනියක් තිබුණා. හරි. ඒකෙත් ඔය රජයට උපදෙස් දුන්නා එක පුද්ගලික අංශයටයි. හරි හරි. ලංකාවේ තියෙනවා ඉංජිනේරු සංස්ථාව. ඉංජිනේරු මේ කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක සභාව. ඉතින් මේ වගේ ආයතන වලින් ඔබතුමාට කතා කරලා නැද්ද? සමහත එන්න අපිට පොඩි උපදේශන සේවාවක් දෙන්න මඟ පෙන්වීමක් කරන්න මේවට කරන්න. මට කතා කරලා නැහැ. ඉතින් ඔබට දුකක් නැද්ද? ඔබ දන්න දේ මේ රටට කරන්න බැරි වුණා කියන එක. ඔව් ඒක විශාල මේ එහෙම දුකක් නෑ මොකද මම පිටරට ඉඳගෙන නිතරම ලංකාවට සේවය කරා. හරි. දැන් මගේ වැඩ නිසා ලංකාවට හැම අවුරුද්දම බිලියන් 100කටත් වඩා ආධාර හම්බ වෙනවා. ශාල ආධාර මේක දිගටම හම්බ වෙනවා. ඒ ගැන මට ලංකාව හිටියනම් ඔය එකක්වත් කරන්න හම්බ වෙන්නේ නැහැ. හරි. මම විවෘත අහන්නම් ලංකාව දියුණු කරන්න පුළුවන් එක මාර්ග කීපයක් අපිට කියන්න. අපි වරාය ගැන කතා කරනවා ගුවන්තොටුපළ. එකක් නෙවෙයි මේ මට 100ක් කියන්න පුළුවන්. ඒලා කියන්නේ ලංකාව අවුරුදු 5න් දියුණු කරන්න පුළුවන්. දියුණු රටක් සම්පූර්ණ දියුණු කරන්න පුළුවන්. වත් කරන්න පුළුවන්. මට පුළුවන් එක ගැසට් එකකින් ලංකාව දියුණු කරන්න පටන් ගන්න. එක ගැසට් එකකින් පුළුවන්. අපි ගුවන්තොටුපළේ වරායෙන් වැඩ ගන්නවාද? මදි නේද? මට එහෙම හිතෙනවා. මදි නේ නම් හම්බන්තොට වරාය තමයි ලංකාවේ මේ පෞගිය අවුරුදු 100 වෙච්ච හොඳම සංවර්ධනය. හම්බන්තොට වරාය. හම්බන්තොට වරායෙන් මුළු ලංකාව දිනු කරන්න තිබුණා. මම රජයේ අවශ්‍ය නිලධාරීන්ට කිව්වා මට 3 දිනක් ලංකාවට ගියන දෙන්න. මේ චෙයාමන්, මාකටිංగ్ ඔෆිසර්, ඔපරේටිංగ్ ඔෆිසර්. ඔය 3 දෙනා මම කියලා දෙන්නම් මොකද ලෝකේ හොඳම වරායක් විදිහට හදලා දෙන්නම් කියලා. මට මතකයි ඉස්සර අපි ওই පැත්තේ ගිහිල්ලා අර කඳු ගැට්ටක් මත එහෙම රාත්‍රියේ හැන්දෑව ගත කරනකොට ඈත පේනවා නිකන් මේ පහන් ටැඹක් වගේ. අපි හිතනවා මේ දීවරයෝ මාළු අල්ලනවා කියලා. නෑ. නැව් යනවා. මම දැන් සිංගප්පූරුවට පැත්තට යන්නේ නේ. නැව් 300ක් විතර යනවා. ඔය ඔක්කොම ලංකාවේ නවත් ගන්න පුළුවන්. අන්න ඒක නේ අපිට ගන්න තිබුණානේ. අපිට ගන්න තිබුණා. ඒක කරන්න ඒ වෙලාවට තිබුණේ මේවා මේ දේශපාලනඥයින්ගේ වැඩ නෙමෙයි නිලධාරීන්ගේ අමාත්‍යංශවලවත් ඒ සංස්ථාවල හිටියත් නිලධාරීන්ට කිසිම දැනුමක් නැහැ. දැනුමකුත් නැහැ කරන්න උමනාවකුත් නැහැ. ඒකයි වුණේ දේශපාලනඥයින්ගේ වරදක් නෙමෙයි. දැන් සිංගප්පූරු දිනුනා නම් උනේ නැත්තම් දේශපාලනඥයින්ගේ වරද අපේ වරද. හරියට. අපි නේ මේක කරන්නේ. මේ ලී කුවාන් නියුවත් කවුරුවත් නෙමෙයි මේ දේශපාලකයා ඒ තීන්දුව අරන් මුදල් වෙන් කළා දෙනවා පාර්ලිමේන්තුව හරහා. අපි කරන්න ඕන. නිලධාරීන් කරන්න ඕන. ඒ අදහස් දෙන්නේ මේ අගමැතිලා නෙමෙයි අපේ අදහස්. දැන් 21 වෙනිදා බජට් එක සම්මත වුණා. දැන් මේ වන විට නිල මඩුල්ල නිල උත්තමයෝ වැඩ පෙන්නන්න ඕන. අපි දැන් රටක් ගෙනියන්නේ මේ දේශපාලනික නෙමෙයි. දේශපාලනික කරන්නේ අපේ දෙන අදහස් අප්‍රූව් කරනවා ප්‍රතිපත්ති හා තීන්දුව අරගන්න. අපේ අදහස් අනුව. හරියට. ඒක මේ ලංකාවේ වෙන්නේ නැහැ ඒක. ඉස්සර තිබුණා මට මතකයි ડોક્ટર වික්‍රම වීරසූරිය හිටියේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය. ඉතින් දැන් ක්‍රියාත්මක වෙන්න ඕනේ. ක්‍රියාත්මක කිරීම තියෙන්නේ අර නිලධාරීන්ගේ. දැන් මෙතන වෙලා තියෙන්නේ 15 ලක්ෂයක් ඉන්නවා රාජ්‍ය සේවයේ. පෞද්ගලික අංශය තව ඉන්නවා. ඉන්දියාවේ කොලෙකුත් ඉන්දියාවත් පාලනය කරන්න බලන්න මේ 15 ලක්ෂය. අනිවාර්යයෙන්ම. හොඳයි. මාර්ග පද්ධතිය ගැන ලංකාවේ මොකද හිතෙන්නේ? ඊටාම දුර්වලයි මේ මොකද මේ ලංකාවේ හැටියට හයිවේස් තියෙන ඕන විශාල සංඛ්‍යාවක් මේ රටේ හැටියට. දැන් බලන්න මේ හම්බන්තොට කොළඹ හයිවේ එක නිසා මුළු දකුණු පළාතම දියුණු වුණා. වේගයෙන් යන එක විතරක් නෙමෙයි. දැන් මාතර එක හෝටලයක්වත් තිබුණේ නැහැ ඒ කාලේ. දැන් හෝටල් කීයක්ද? ඒ ඔක්කොම මේ හයිවේ එක නිසා. ඒක තමයි මම මේ කියන්නේ කැන්ඩි හයිවේ එක හැදෙන්න ඕනේ.
අඩුම ගානේ දඹුල්ලට හොඳ පාරක් හදන්න ඕනේ. දඹුල්ලෙන් පස්සේ ඊට පස්සේ යන්න පුළුවන් අපිට. ට්‍රින්කෝ යනවා. අනුරාධපුරය යනවා. පොළොන්නරුව පැත්තට යනවා. පොළොන්නරුව යනවා. නේ? ඔව්. ඒ මර්මස්ථාන ප්‍රයෝජනට ගන්න ඕනේ. නෑ ලංකාවේ වගේ රටවල මේ දුප්පත් රටවල විශාල ප්‍රශ්නයක් තියෙනවා. රට හදන්න වගේමකට රට නැති කරනත් කණ්ඩායම් තියෙනවා. අන්න ඒක විශාල ප්‍රශ්නයක්. ඒක ලංකාවේ හොඳටම තියෙනවා. ඒ කියන්නේ මේ දැන් මොකක් හරි දැන් රටක් වෙනවා නම් දැන් සාම්පූර් බලාගාරය හදන්න ගියා. ඒක කල් ගිය නිසා කෝටි 60000ක් ලංකාවට අලාභයි. කෝටි 60000ක් බලන්නේ ඒ කෝටි 60000 තිබුණා නම් අපිට ලංකාවම දිනු කරන්න තිබුණා. ඇත්තම කියනවා මේ සුළඟෙන් සෝලාර් පවර් එකෙන් අපි තාම ප්‍රයෝජන ගන්න. නමුත් වෙලා තියෙන්නේ මේ රජ්‍යවන් ඒව යෝජනා කරත් ලොකු කණ්ඩායමක් ඉන්න ඒවා නතර කරලා. ඇයි වළක්වන්නේ? ඒගොල්ලන්ට සල්ලි ටික ගන්න පුළුවන් හින්දා. නෑ ඒගොල්ලෝ විදේශ මුදල් වලින් ගියපෙන අය. අන්න හොඳ තැනකට එනවා. රාජ්‍ය නොවන සංවිධාන කියලා තියෙනවා. අපරාධ කියන්න බෑ ඩොනල්ඩ් ට්‍රම්ප්ට මට කතා කරන්න විදියකුත් නෑ. එතුමා මේ කතාව අහන්නෙත් නෑ. මං හදවතින් ස්තුති කරනවා. එයා මරු වැඩක් කරනවා. අනවශ්‍ය වියදම් කරන ඇමරිකන් ඩොලර් කාබාසිනා කරපු සියලු සංවිධාන එලොන් මස්ක් එක්ක එකතු වෙලා නැවැත්තුවා. ඔව් ඒක විශාල ජයග්‍රහණයක් මුළු ලෝකෙටම. කියන්නේ රටවල් වල ඒ කඩාපල් කරන අපරාධකාරීන්ට දෙන මුදල් ඔක්කොම නතර කරා. හරියට ලංකාවේ තකුල ගත්තේ ඔය USAID වගේම. ඔව්. මේවා ගැන බලන්න ඕන වැඩි. හොඳයි. අපේ කතාව එකමත් තව දෙයකට එන්න ඕනේ. අද ඔබතුමාගේ කීවෙනි උපන්දිනයද? 77 වෙනි උපන්දිනය. අනේ දීර්ඝායු වේවා 77. තව 77ක් කෙසේ වෙතත් තව සෑහෙන කාලයක් ජීවත් වෙන්න ඕන. කවුද ගෙදර කට්ටිය පොඩ්ඩක් විස්තර කරන්න නෝන මහත්තයා? අපේ බේඳ ඉන්නවා. ඔව්. එයාගේ නම මනීෂා ඩයස් බණ්ඩාර. කොහොමද හම්බෙන්නේ? ඒක මේ මංගල යෝජනාවකින් හම්බෙන්නේ. ඩයස් බණ්ඩාරනායක කිව්ව ගමන් ඉතින් බණ්ඩාරනායක පරම්පරාවට අයිති කෙනෙක්ද? ඔව් ඒ පවුලෙම කෙනෙක්. ඒ කියන්නේ හරියට කිව්වොත් එහෙම එයා කියන්නේ SWRD බණ්ඩාරනායක මහත්තයාගේ ඥාති සහෝදරෙක් තමයි මේ මෙති අපගේ තාත්තා. හරි. දුවල පුතාලා කවුද? පුතයි දුවල දෙන්නයි. පුතා මොකද කරන්නේ? පුතා ඉංජිනේරුවෙක් ඕස්ට්‍රේලියාවේ. හරි. එක දුවක් ඉන්නවා ආකිටෙක් ඒත් ඕස්ට්‍රේලියාවේ. හරි. ඔය දැන් මේ වර්තක ඇවිල්ලා ඉන්න දුව ඒත් ඕස්ට්‍රේලියාවේ මාකටිං කරන්නේ. එයා මෙහි ඇවිල්ලා මේ දවස් ටිකේ. ඉතින් ජීවිතය ඔබට තෘප්තිමත්. අවුරුදු 77ක් අද සමරනවා. ඔබ ඊළඟට තෝරගෙන තියෙනවා සීටි ප්‍රනාන්දුගේ ගීතයක්. මම ඒක ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. සීටිගේ මොකද්ද ඔබ තෝරගත්ත ගීතය? හෙළ ජාතික අභිමානය. ඇත්තටම රට ගැන මේ හෙළ ජාතිය අපේ ලාංකිකෝ ගැන ඔබතුමාට මොකද හිතෙන්නේ? අපේ අය දක්ෂයිද අලසයිද? අපේ හදාගන්න ඕනේ වදිව තියෙනවද පොඩ්ඩක්? නෑ ඇත්ත වශයෙන් බැලුවොත් දැන් සිංගප්පූරු වගේ රටක 10 දෙනෙක් ගත්තොත් දක්ෂයෝ ඉන්නේ 2යි 3 දෙනයි. නමුත් ලංකාවේ 10 දෙනෙක් ගත්තොත් 5 දෙනෙකුට වඩා ඉන්නවා දක්ෂයෝ. ඊට වඩා දක්ෂයෝ මේ ඉන්නවා. නමුත් අපි ඒ අයට ඉදිරියට යන්න දෙන්නේ නැහැ. ඒ අයගේ දක්ෂකමින්. ඔබතුමාත් උදාහරණයක්. ඔබතුමා වගේ කෙනෙක් හිටියනම් සිංගප්පූරුවේ චෙයාමන් කෙලින්ම. කෙලින්ම අයි. ශාමන්කම කෙසේ වෙතත් මට ඊළඟ උසස් වීම දෙනකොටත් සමහර අය අහනවා මේ එයා තාම ඒ වැටුප් පරිමාණයට ඇවිල්ලා නැහැ. ඒක මගේ වැරදක්ද? ඉතින් ඕක හැමතැනම ලංකාවේ ඊළඟ උසස් වීම දෙන්න මම දැන් මේ විශ්‍රාම යන්න ඕන මෙන්න ඉන්නේ. අඩුම තරමින් ඒකවත් අරගෙන ගෙදරට යන්න අවුරුදු 35ක සේවෙන්නේ මොකද? පාලනාංශයෙන් කියනවලු යාට දෙන්න බෑ. ඔබතුමා ඇමරිකාවේ මේ નિયમિત වැටුප් පරිමාණයට ඇවිල්ලා. ඔබතුමා ඇමරිකාවේ යකෝ ඒක මගේ වැරද්දක්ද මං කියන්නේ. ඔබතුමා ඇමරිකාවේ හිටියනම් මහාචාර්ය කෙනෙක් මේ විෂයේ. බොහොම ස්තුතියි ටිකවට ඒ ඔබතුමා දුන්න සහතිකය මට ඇති. මට වෙන මොනවත් ගන්න දිලෙන් ඕනේ නැහැ. මොකද මේ දේශපාලන සෑම් සමරසිංහ මහත්තයා ගැන මං දවසක් ගුවන්විදුලියේ කතා කළා. ඒක හදවතින්ම. ඒක අහලා ඔබතුමාට කවුද අපේ අසන්නෙක් කතා කරලා තුන. ජස්ටින් අයියත් කතා කරලා තුන අපේ මිත්‍ර. රාජගිරියේ ඉන්නවා මගේ මිත්‍රෙක් ජයලත්. භාතිය ජයලත්. භාතිය හරි ආදරේ ඔබට. දැන් ඔබ එනවාග එතුමා දන්නේ නැහැ. මම එතුමත් එක්ක දවසක එනවා ඔබේ ගෙදරට. ඔව් හරි කැමැති ඔබ දකින්න. මට මේ කලබලේ මේ කට්ටියව සංවිධානය කරගන්න බැරි වුණා. මෙන්න අර ගීතය හෙළ ජාතික අභිමානේ.
විමසව් සිරියෙන් සරසව් විවිදෙව් විවිදෙව් සරසෙව් එල ජාතික අභිමානේ රැඳු විරුවන්සේ පොරනේ විනුබව් විමසව් සිරියෙන් සරසව් විවිදෙව් විවිදෙව් සරසෙව් පෙර දරුවෝ දෙසරස මුර කෙරුවෝ ඒලය ඇති ඔබ සුරවිරුවෝ නොමවව් ණයකරුවෝ දැයදියුනට පැද යන නැවියා ගොවියා බිම දෙවියා විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝ තම උරුවෙලයා විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝ තම උරුවෙලයා එල ජාතික අභිමානේ රැඳු විරුවන්සේ පොරනේ විනුබව් විමසව් සිරියෙන් සරසව් විවිදෙව් විවිදෙව් සරසෙව් ඇදන මහා ගංගා කුඹුරට යලි හරවා සාන්‍ය වගා කොට සිරි ලකමේ පෙරදිග කෙත කරවා අර පිරිමැස්මට පුරුදු වෙලා බිඳලා දුක සංකා පැරකුම් යුගයක් නැවතත් අරඹව නිජ භූමි තලේ ලංකා පැරකුම් යුගයක් නැවතත් අරඹව නිජ භූමි තලේ ලංකා එල ජාතික අභිමානේ රැඳු විරුවන්සේ පොරනේ විනුබව් විමසව් සිරියෙන් සරසව් විවිදෙව් විවිදෙව් සරසෙව් එල ජාතික අභිමානේ රැඳු විරුවන්සේ පොරනේ විනුබව් විමසව් සිරියෙන් සරසව් විවිදෙව් විවිදෙව් සරසෙව් ඔන්න සීටීගේ ගී හඬ ජස්ටින් අබේසිංහ සහෝදරයාට ස්තුතියි ඔබතුමාගේ අසල්වැසියෙක් මේ කටයුතු සම්බන්ධීකරණය කළා නෝන මහත්තයා දුව එතකොට තව මිත්‍රෙක් ඒ ඔක්කොම ආවා දැන් මේ රට හදන්න කියලා සෑම් සමරසිංහ මහත්තයාට බාර දෙනවා කොච්චර කල්යයිද අවුරුදු 5යි 5න් දිනු කරනවා 5න් රට ගොඩ මොනවද ඔබතුමාට අවශ්‍යයි සඳහා මට මේ ඉන්න මේ මහජනයා විතරයි අවශ්‍ය මට වෙන කවුරුවත් අවශ්‍ය නැහැ අවශ්‍ය නැහැ ජනත සහභාගීත්වයේ ජන ආශිර්වාදය විතරයි ඒ දක්ෂ ඕන තරම මේ රටේ ඉන්නවා පිටරටින් ගේන්නත් අවශ්‍ය නැහැ හොඳයි අවුරුදු 77ක ජීවිතේ වෘත්තීය ජීවිතේ අවුරුදු 40ක්වත් සම්පූර්ණ කරන්න ඇතිනේ නේද ඔව් මම පටන් ගත්තේ 1970 එතකොට දැන් 2025 අවුරුදු 55ක් නේද 55ක් 70යි 30යි 2025යි මේ 55 ජීවිතේ වෘත්තීය ජීවිතේ සාර්ථකත්වයේ රහස මොකද්ද ඔබ සතුටු වෙන තැන ඒක මේ මට විශ්වවිද්‍යාලයෙන් පිට වුණ හැටි අපේ අධ්‍යක්ෂකවරයෙක් කියලා දුන්නේ ඒක තමයි මම අදත් පිළිගව දෙන්නේ මට හැම පුද්ගලයාම මට වඩා උගත් පුද්ගලයෙක් කියලා මම සලකනවා සෑම පුද්ගලයෙක්ම වැඩි හැම වෙලෙදීම මට වඩා උගත් පුද්ගලයෙක් එයාගේ මම යම් කිසි දෙයක් ඉගෙන ගන්නවා
ඉගෙන ගත්තා. ඒක තමයි මගේ රහස. ඔබතුමා ඇතුළු සියලුම දෙනා මට හම් වෙන ජීවිතේ වැඩි හිටියෝ. මට වඩා උගත් පුද්ගලයෝ. ඒ අයගේ මොනවා හරි දෙයක් ගන්න පුළුවන් කියලා හිතනවා. දැන් මේ දවස්වල ගෙදරට වෙලා මොකද කරන්නේ? මම දැන් ටිකක් අසනීපෙන් නිසා වෛද්‍යවරු මේ මට බැරි දෙන උපදෙස් අනුව තමයි කටයුතු කරන්නේ. මට තේරුණා ගෙදරට ආපුවාම ගහකොළට හරි ආදරේ කියලා. ඔව්. ගහකොළට හරි ආදරේ. එතකොට පින්දහම් වැඩියෙන් කරනවා. එතකොට තවත් දෙයක් මේ අහන්න ඕනේ. ඒකත් මම විවෘතව අහන්නම්. වැරදුණු පෙරදුණු තැන් ඇතිනේ අපි කියනවා හයියෝ අපෝ හැරලා බලනකොට මම මේ මෝඩ වැඩේ කරානේ කියලා. එහෙම ඒවා තියෙනවද මොනවද? මට එක වැඩක් තියෙනවා. මොකක්ද? ඒක තමයි දැන් අවුරුදු 20කට ඉස්සෙල්ලා ලංකාවට ආපු එක. ඒක මට පිටරට හිටියනම් ලංකාවට මිලියන් 10 ගානක ආධාර කරන්න. එවන්න තිබුණා ඒක. ඒක එකක්කොම නැති වුණා. ඔව්. ඔබ එහෙ ඉඳලා මෙහෙට සල්ලි එවනවනේ. මේ කියන්නේ මම අතිකර සංවිධාන වලින් මට තවත් ඒව දියුණු කරන්න තිබුණා. ඒ කියන්නේ ඉංජිනේරු මේ උපදෙස් වලින් මේ වන්න තිබුණා සෑහෙන ගන්න. නෑ මම කරන්නේ සමාජ සේවාවයි. එහෙම සමාජ සේවාව. හරි. ඒව නැති වුණා. ඒ අතරෙම මම ලංකාවට ආව නිසා මගේ ආදායම සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා. මොකද මම ඇවිල්ලා මුල් අවුරුදු කීපෙම මේ කරේ මේ ලංකාව දියුණු කරන්න උත්සාහ කළා. මම කියන කිසිම දෙයකට අහුම්කම් දුන්නේ නෑ. හරි. ඒතරේ මම කිව්වා මට ගම 10000ක් දෙන්න. රාජ්‍යයට සත්‍යයක්වත් නැතුව මේ ගම 10000 දිනු කරන්න. ගම් 10000ක්. ගම් 10000 මට දෙන්න කියලා. ඒක මම පටන් ගත්තා. කවුරුවත් මේකට අහුම්කම් දුන්නේ නැහැ. නම මගේ ඥාතියෙක් ඇමති වුණා. ඒ වෙලාවේ මේක පටන් ගත්තා. කවුද ඥාතිය කමක් නැහැ කියන්නේ? පණ්ඩු බණ්ඩාරනායක මහත්තයා ගම්පා එස්.ඩී. බණ්ඩාරනායක මහත්තයාගේ පුත්‍රයා. මඩු ගහ වලව්වේ. මඩු ගස් වලව්වේ. හරි. දැන් මේකත් විවෘතව අහන්නම්කෝ. ඔබතුමාගේ දරුවෝ තුන් දෙනාත් පිටරට සම්බන්ධයි පිටරට වැඩ කරනවා. ඒක හොඳ අපිට කීයක් හරි එනවා. ඒ දරුවෝ ලංකාවට එනවා යනවා. මෙහි අමතක කළා නැහැ. හැබැයි අපේ තරුණියෝ අපේ අම්මලා තාත්තලා බලන්නේ කොහොම හරි ළමයි ටිකව පිටරට යවන්න. ඉතින් එහෙම වුණොත් මෙහි උගත්තු ඔක්කොම නැතු යන්නේ. ඒ මොකද මේ රට දිනු වෙන පාටක් ඇත්තෙම නෑනේ. දැන් බලන්න මේ දැන් ඔබතුමාගේ දක්ෂකම වල පිටරට හිටියනම් ඔබතුමා ඉහෙළම තැනක ඉන්නේ. දැන් මෙහි මොකක්වත් බෑ. ඔය වගේ 10 ගණනක් ඉන්නවා. ඉතින් තමන්ගේ ළමයින්ටත් ඒක ඇති වෙන්න මිනිස්සු කැමති නෑනේ. බලන්න කොහේවත් මේ පත්වීම් දෙනකොට ඔක්කොම දේශපාලන පත්වීම් සුදුසු යන්නේ හැමතැනටම. ඉතින් මේවා කාලයකට වෙනස් වෙන්නේ නෑ. මොකද අන්න ඒක නම් හුඟක් බලපානවා විෂය පිළිබඳ අවබෝධයක් නැති මිනිස්සු එනවා. හැමතැනම එහෙමයිනේ. ඔව්. ඒ කියන්නේ පරිපාලනය වගේම පරිකල්පනයක් තියෙනවා. දැන් ඔබතුමා කිව්වේ මම මේ ඇකඩමි එකක ගන්න ඉන්න කැමති නෑ. මම බහැලා වැඩ කරන්නයි කැමති. නේද? උපදේශක, කතිකාචාර්ය, මහාචාර්ය. එහෙම නෙමෙයි ඔබතුමා කැමති. ප්‍රොජෙක්ට් එකකට ගිහිල්ලා වැඩ කරලා පෙන්නන්න. අපිත් එහෙම මිනිස්සු. ඒකයි මේකේ විශේෂය. දැන් කාට හරි ඔබතුමාට කතා කරන්න අවස්ථාව දෙන්න ඕනේ. නමුත් සජීවීව අපි කවුරුත් සම්බන්ධ කරගන්නේ විශාල පිරිසක් දුරකථනයෙන් කතා කරලා සුබ පැතුවා. දීර්ඝායු වේවයි කියලා. මේ ඔබතුමාට කතා කරන්න අපි හිතමු රාජ්‍ය නෙමේ පෞද්ගලික අංශෙන් කැමති ඔබතුමාගේ සේවය අරගන්න. රාජ්‍ය හෝ පෞද්ගලික හෝ දෙකම එකයිනේ මේ රටටනේ. එහෙම කෙනෙකුට ඕනනම් දුරකථන අංක දෙන්න පුළුවන්. අපේ අසන්නන්ටත් වැදගත් දෙයක් කතා කරන්න. එතුමාට සුබ පතන්න දුරකථන අංක දෙන්න පුළුවන්. මං සෑම් සමරසිංහ මහත්තයාගෙන් අවසරය ඉල්ලලා මෙන්න ලියා ගන්න දුරකථන අංකය 077 3452. මතක තියාගන්න ලේසි. 077 3452. පදිංචිය කොහෙද? ගම්පා කොහෙද ඒ හරිය? ඒ හරිය ඉන්දිගොල්ල. ඉන්දිගොල්ල තමයි පදිංචිය. සෑම් සමරසිංහ ඉන්දිගොල්ල ගම්පා කියලා ලිව්වොත් ලියුමකුත් ලැබෙන්නේ. ලැබෙනවා. නම දන්නවනේ ඕන කෙනෙක්. අර සමාරයක ඉස්සරහා නේද? ඉස්සරහා. හරි. ඒ සමාරයක ඉස්සරහා තව ඉස්සර තිබුණා ග්‍රීන් ගාඩන්. ඕක මට හොඳට මතකයි. ඒ කිට්ටුවමනේ ගියේ. ඔව් ඒ අපේ ගෙදරින් කොටසක්. ග්‍රීන් ගාඩන් එක තමයි ගියේ. ඒකයි මං කිව්වා ගස් වලට හරි ආසයි කියලා. එහෙමනම් සෑම් සමරසිංහ මහත්තයා මටත් මගේ ජීවිතේ ඉතාම වැදගත් යුතුයකමක් මං ඉටු කරයි කියලා හිතෙනවා. මමත් ගම්පහ කෙනෙක්. මමත් ඉහළ යාගොඩ ගමේ යාගොඩ ගොඩේක්.
හරි බණ්ඩාරනායක තමයි ඉගෙන ගත්තේ. ඉතින් මට සතුටක් ඊට පස්සේ අපි කොළඹ කේන්ද්‍ර වුණා. නමුත් සියනෑවේ උත්තමයෙකුට මං ගෞරවය දැක්වයි කියලා හිතනවා මගේ මාධ්‍ය ජීවිතය තුළ. දේශමාන සෑම් සමරසිංහ මහතාට නිරෝගී සුවය ඒ වගේම සුබ උපන්දිනක් වේවා. මේ රට වෙනස් කරන්නට ඔබතුමාගේ දායකත්වයක් ලැබේවා කියන මේ ප්‍රාර්ථනාව තමයි මම කරන්න විවුත්. බොහොම ස්තුතියි. මට නිෂ්පාදන සහයෙන් සේමිනී දන්තනාරායන මම වසන්ත රෝහණ. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා වෙළඳ සේවයෙන් ඔබතුමාට තෑග්ගක් දෙනවා. බලන්න මේ තෑග්ගට ආසයිද කියලා අපි අහමු. අපි බලමු මොකද්ද මේ තෑග්ග කියලා ලියලා බලමු. Siri Petula